හෙලෝ මචං කොහොමද අපි අද යන්නේ රයිඩ් එකක් දාන්න දන්සල් වන්දනාවක යන්නේ දැන් නම් මං හිතන්නේ දන්සල් තාම ඕපන් කරලා නෑ වගේ අපේ ටවුන් එකේ. අපි අද ගෙලින්ම යන්නේ තැන් තැන් වල ගිහලා සීගිරිය පැත්තට තමයි අදින්න යන්නේ. අපි බලමු මේ දන්සල් මොනවද සෙට් වෙන්නේ මේ හැරේ කියලා එනක මං. ඒතර සීගිරියට එක මොනවද හම්බෙන්නේ අපි යන්නේ මැණික්කින්න පැත්තෙන් පලෙන්ඩ වත්තේකමට මාතලේ පැත්තර යන්නේ පොඩ්ඩක් දන්සල් ට්‍රැෆික් එකේ ඉඳ පොඩ්ඩක් ට්‍රැෆික් මේ දවස්වල අද යාළුවෙකුත් ඉන්නවා බයික් එකේ පිටිපස්සා මේ වයිෆත් දාගෙන තමයි අද දන්සල් වන්දනා කරන්න යන්නේ. ඉතින් පේනවා ට්‍රැෆික් එක ගම්මානක. අද ඉතින් දන්සල් වෙසක් ඉඳලා ලොකු ට්‍රැෆික් එකක් තියන්න පුළුවන් පාරවල් වල. බලමු යනක මං කලින්ම මොන දන්සල්ද පලෙන්න සෙට් වෙන්නේ කියලා. ට්‍රැෆික් එක කියන්නේ ඉතින් සුපිරි ට්‍රැෆික් එකක් තියෙන්නේ. අද සමහර කඩවලුත් ඇරලා තියෙනවා ටවුන් එකේ. නිකන් අර අවුරුදු ගමන් යනවා වගේ මාර ට්‍රැෆික් එකක් තියෙන පාරේ සුපිරි. මං හිතන්නේ දන්සල් වන්දනා කරන්න කට්ටිය බයලා තියෙ ගම මලත් එනවා. ඒකින්ද පොඩ්ඩක් ට්‍රැෆික් ඉතින් අද අම්බානක ලොකුම ලොකු ට්‍රැෆික් එකක් තියෙන අද නම් අම්බානක මේ මං හිතන්නේ දන්සලක් තියෙනවා වගේ විතර මං හිතන්නේ මොනවාද මොකක්ද දන්නේ ඉතින් මේ මොකක්ද දන්නේ දන්සලේ මොකක්ද දන්නේ දන්සල සීරි සම්බෝල සමග පාන් දන්සලක් තියෙනවා. හැබැයි ඒක පොලි වැඩි ඉඳ කන්න බෑනේ. අන්න යා සීරි සම්බෝලේ පාමු තියෙනවා ඈ සල්ලි දන්සල නෙවෙයි සීරි සම්බෝල සමග පාන් දන්සල ATM එක ළඟ තියනවනේ සල්ලි ATM එක අරගෙනද දෙයි සල්ලි වලංගින් ඒ දන්සල හින්දා තමා මං හිතන්නේ එතන ට්‍රැෆික් එක තියෙන්නේ. අපි යංගු ඉස්සරහට වැඩි පොලිමක් තිබ්බේ නැත්නම් ඒ වගේ තැනකින් ඕන හරි කමු නැත්නම් ඔය දන්සල් වල ඉන්න ගියොත් එම යන්න ගියාම එන වෙලාවක් යයි සීගිරට යද්දි. අන්න තව දන්සලක් තියෙනවා ඉස්සරහේ. තව දන්සලක් තියෙනවා ඉස්සරහ. අයිස්ක්‍රීම් දන්සලක් වයි. ඈ බලමු වැඩි සෙනගක් නැත්තම් අන්න මචං අයිස්ක්‍රීම් දන්සලක් තියෙනවා. ඒත් පොලිම ටිකක් තියෙනවා. මොකෝ කරන්නේ ඉඳලා කාලේ නෝ අයිස්ක්‍රීම් එකක් කාලේ නෝ ඈ ඉස්සරහින් කවුද වයිෆ් කියනවා ඉතින් ඉස්සරහින් කමු කියලා. ඒකින්ද යන් ඉස්සරහට ගිහිල්ලා ඉස්සරහින් මොනවද කමු. එතන පොලිමට පොඩ්ඩක් පුළුවන් තරමක් ගිහිල්ලා තව ඉස්සරහ වුණ තරම් දන්සල් සෙට් එකනේ. ඔන්න දැන් දන්සල් අපි දෙකක් විතර පහු කරානේ මං හිතන්නේ. දෙකයි ඔය පළවෙනි සීනි සම්බෝලයක් තිබ්බ අයිස්ක්‍රීම් මෙන්න තව දන්සලක්. එතනත් අයිස්ක්‍රීම් දන්සලක් මචං. එතන පොලි මාඩුවේ මොකෝ කියන්නේ කාලේ නෝ ඈ ඉස්සරහින් යන්නේ. මෙතන වාහන ට්‍රැෆික් එක වඩක් වැඩිනේ. තව ඉස්සරහදී ඔන්න අයිස්ක්‍රීම් දන්සල් දෙකයි.
පොඩි දුරයි ආවේ දන්සල් 3ක්ම සෙට් වුණා. අපි දැන් යන්නේ රාසැල්ල පාරෙන් දාන්න යන්නේ. මේ පැත්තෙන් යන එක ළඟයි වත් එකම පැත්තට. ඒකින්ද අපි මේ පැත්තෙන් දාමු. නැත්තම් අර මඩවලට කියලා එන්නේ පොඩ්ඩක් වටයක් යන්න යන වත් එකේ වැඩන්න මේ පාරෙන් දාලා යන් ඒකේ රාසැල්ල බලාගෙන. වා රාසැල්ල දැකලා නැහැ නේ කලින්. රාසැල්ල දැකලා නැහැ නේ. රාසැල්ල දැක්කේ නැහැ නේ. රාසැල්ල. නෑ. රාසැල්ල කියලා කියන්නේ. වයිෆ් කෑ ගහන එකන් ගියේ නැහැ කියලා දැක් කරගෙන යනවා කින්ද. මෙතරම් මං හිතන්නේ දන්සලක් වගේ මං හිතන්නේ දන්සල් තියනවා කියන්නේ පොලිමට. හැබැයි ඒකට නම් බීලා යන්න පුළුවන් නේ බුස් කාලා. තින්දාල යන්න බෑනේ පොඩ පුළුවන්. මං හිතන්නේ මොනවාරි මේ සව්වාරි මොනවාරි දන්සලක් තියෙන්නේ. සව් බොන්න බෑ වගේ නේ නිකන් ඔන්න යන්. අයිස්ක්‍රීම් එකකින්ම පටන් ගමු මං හිතන්නේ ඔය තියෙන තැනකින් ඉස්සරහා. අන්න තව අයිස්ක්‍රීම් දන්සලක් තියෙනවා. අයිස්ක්‍රීම් කෝන් දෙකක් ගියා බයික් එකේ. තව ඉස්සර එකක් තියෙනවා වගේ. ඈ? මං හිතන්නේ ළඟපාතම ඇති. මෙතන නම් එච්චර සෙනගක් නැති ඒ ගමක හින්දා බලමු ඉතින් සෙනග ඉදිත් දන්නේ නැහැ. ඉස්සරහම ඇති අයිස්ක්‍රීම් කෝන් දෙකක්. අයිස්ක්‍රීම් අර කාලගුණෙන් නිකන් වැහිපර කාලගුණ සීන් එකක් තියෙන්නේ. වයින් යන්න නැතුව හැබැයි කොහොමවත් මේ පායයි හැබැයි අර පැත්තරේම අන්න තව අයිස්ක්‍රීම් ටිකක් කකා ඉන්නවා. මෙතනින් කාලා යන්න. අර තියෙන්නේ. අර තියෙන්නේ. එහෙනම් අයිස්ක්‍රීම් දන්සලකින් පටන් ගමු. Thank you. ඔන්න මචං එහෙනම් පළවෙනි අයිස්ක්‍රීම් දන්සල වැඳකට යනක මම පළවෙනි සෙට් උනේ අයිස්ක්‍රීම් දන්සලකින් තමයි ආරම්භ කරේ. බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා මේ පාරෙන් ගිහිල්ලා. මේතර වැඩි පොලිමක් හිටියේ නැහැ. මොකද ගමේ හින්දා වැඩි සෙනගක් හිටියේ නැහැ. මේ පාරේම තව දන්සලා සෙට් වුණොත් හොඳයි. මොකද සෙනග නැහැනේ එතකොට.
ටවුන් එක මැද්දෙන් ගියාම සෙනඟ වැඩි ටවුන් වල එන කට්ටිය 11 මිනින්ද පොඩ සෙනඟ වැඩි දැක්කනේ අර කලින් අයිස්ක්‍රීම් දන්සල් දෙකේ සෙනඟ හිටියා. ඒකින්ද මේ අපි මේ පාරේම බලමු තව එකක් තියෙයිද කියලා. තාම කාගේවත් අතේ සාක්ෂියක් තිබ්බේ නැහැ අයිස්ක්‍රීම් එකක්වත් මොකුත්. ඒකින්ද මං හිතන්නේ බලමු ඉස්සරහන්නේ. මෙතන තියෙනවා මචන් දඩ වංගුවක් තියෙන. ඉතින් ලොකු වංගුවක් තියෙනවා. පේනවනේ වංගුවේ සයිස් එක. මෙතනින් වාහනයක් මාරුද්දී හෝන් එකක් යම ගාලා යන්න ඕනේ. නැත්නම් ඉස්සර වාහනයක් ආවොත් එම් පොඩක් ඊට වෙන දාගන්න අමාරුයි. සාමාන්‍ය මෙතන යද්දී අර හෝන් එකක් එම කට්ටිය ගහගෙනම තමයි යන්නේ ඉතින්. බලන්න සුන්දර පරිසරය කොහොමද කියලා. ඉතින් වෙල්ලයක් මැද්දෙන් මෙහෙම යන්න තියෙන්නේ. ඉතින් අද දන්සල් වැදගෙන සීගිරට නිකන් එන්න තමයි මචන් තියෙන්නේ. යන කකා යන්න තියෙන්නේ ඉතින්. ඊළඟට නිකන් අර බනිස් දන්සලක් වගේ සෙට් එකක් තමයි මරු හැබැයි බලමු ඊළඟට මොකක්ද හම්බෙයිද කියලා. අයිස්ක්‍රීම් එකක් තිබ්බත් ඉතින් ඒත් කනවා. ඉතින් කන්න නැතුව ඉන්නේ නැහනේ. පාර මං හිතන්නේ හදනවද කොහෙද. ඉස්සරහා දූවිල්ල වදිනවා කාර් එකේ. පොඩ්ඩක් ඈතින් යන්න නැත්නම් දූවිල්ල ගන්නවා අම්බානක. පාරේ පොඩ්ඩක් මඩ වගේ ඉඳලා දූවිල්ල ගන්නවා. මෙතනින් ගිහිල්ලා දාන්න තියෙන්නේ මචං මෙන්න මේ දකුණු පැත්තට දාන්න තියෙන්නේ. දකුණු පැත්තට දැම්මම තමයි සෙට් වෙන්නේ මේ වත්තේගමට යන්න. මෙන්න මේ පාරෙන් දාන්න තියෙන්නේ. මෙතනින් ගිහිල්ලා ආය දාන්න තියෙනවා ඉස්සරහේ වම් පැත්තට. මෙන්න මේ පාරෙන් තමයි යන්න තියෙන්නේ. මේ පාරෙන් ගියාම කෙලින්ම මේ වත්තේගම ටවුන් එකෙන් තමයි එළියට වැටෙන්නේ මචං. ඊයස්ටි වැස්සෙන්ද අප පොඩ්ඩක් මේ මඩ ටික පොඩ්ඩක් පාරට ගහලා වගේ මං හිතන්නේ පොඩ්ඩක් වැස්සක් වගේ ලයින් එකක් ආවනේ කී දවස් ටිකේ. ඒකින්ද පොඩ්ඩක් මඩ ටික පාරට දාලා තියෙනවා. අපි මේ යන්නේ රහස්සැල්ලත් පහු කරගෙන යන්නේ දැන්. ඉස්සරහා තියෙනවා මචං රහස්සැල්ල. රහස්සැල්ල පහු කරන තමයි යන්නේ. වයරයක් කඩන් ගන්නලා නේද පාරට. කඩන් ගන්නලා නේ මං හිතන්නේ මේවා තාම හදලා නැහැ. අර ගිය පාරත් වීඩියෝ එක තිබ්බේ මේ ටිකනේ මේ මගේ බයික් වීඩියෝ එක. අන්න දන්සලක් තියෙනවා. මොකක්ද දන්නේ නැහැ. බොන එකක් නේ මොන හරි යන්නේ. ඈ කනවද? ඈ ඉස්සරහට යන්නේ. වඩ එන ඉස්සරහම බලමුනේ. අම්ම කියලා. නැත්නම් යන්න බවුවේ ලොකු වෙලා ගියොත් එතන මචං සෙනඟ වැඩි හින්දා අපි යනවා ඊළඟ දන්සල වගේ පොඩි පොඩි සෙනඟ නැති දන්සල් තිබ්බොත් තමයි කාලා යන්නේ. මොකද මේ නැත්තම් එහෙම පොඩ්ඩක් යන්න වෙලා යන හින්දා පොඩ්ඩක් අම්මලා තියෙන්නේ මේ වද මේ මරු කෝවිලේ මොනවද සීන් එකකට වෙන්නද මං හිතන්නේ. ඔන්න මචං ඉස්සරහා තියෙනවා රාස්සැල්ල තියෙන තව ටිකක් ඉස්සරහා. තව ටිකක් යන්න තියෙනවා.
මේ වාර බස් පොඩ්ඩක් යන අඩුයි මේ ඉඳලා ඉල්ල බස් එකක් දෙකක් යන්නේ ඒකින්ද මේ බස් යන ගාන අඩුයි ටිකක් මේ පාරේ ට්‍රීවිල් වලම තමයි මම හිතන්නේ මේ මිනිස්සු එහෙට මෙහෙට යන්නේ අන්න තියෙන මචං අතන රාස්සැල්ල ඉස්සරහා තියෙනවා රාස්සැල්ල ඔය තියෙන ඔන්න ඔතනින් ඉස්සරහෙන් ඔය පාර්ලිමේන්තුව තමයි පල්ලයට බහින්න තියෙන රාස්සැල්ලට රාස්සැල්ල කියලා කියනවා මේකට රාස්සැල්ල කියලා කියනවා මචං මෙදී රාස්සැල්ල මෙදී අර අතරින් මේ වතුර අඩුයි කියන වතුර අඩු නැහැ ඔය ගන්න ඔගේ තමයි තියෙන අර අතනින් නාන්න පුළුවන් කට්ටිය නානවා ඔතන ගිහලා ඔය හැබැයි මීටර අර මැදාරේ ගැඹුරු ටික මැදාරි ටිකක් ගැඹුරුයි අර මැද තියෙනවනේ හරි අපි එනං යන් මචං වත්තේගමින් එළියට දාමු ගිහිල්ලා බලමු මොනවද දන්ස සෙට් වෙන්නේ කියලා වත්තේගම එළියට දැම්මට පස්සේ මේ පාරේ ආයෙත් බස් එකක් යම ගියාම ඉවරයි. ඉතින් දූවිල්ල කියන්නේ ආයෙත් ආයෙ පාරේ දූවිලි ඉඳලා මේ දූවිලි ඔක්කොම ටික ඇවිස්සෙනවා. ඉස්සරහින් තමයි මචං දකුණු පැත්තට වත්තේගම සයිඩ් එකට දාන්න තියෙන්නේ. අපි වත්තේගම පාරට දාලා බලමු මොනවද දන්සල් සෙට් වෙන්නේ කියලා. අද ඉතින් පාරේ වාහන වැඩි වෙසක් ඉඳ මොකද කට්ටියම යනවනේ හැමෝම වෙසක් බලන්නයි දන්සල් වලට අපි යනවනේ රවුම් දාන්න. ඒකින්ද අද පොඩ්ඩක් පාරේ වාහනත් වැඩි ට්‍රැෆිකුත් වැඩි ටිකක්. බස් නම් සාමාන්‍යයෙන් නෑ පාරේ හැබැයි මේ බස් නැතුණාට පොඩ්ඩක් ට්‍රැෆික් වැඩි. වාහන වැඩි හින්දා. ඔන්න මචං දැන් අපි ඉන්නේ වත්තේගම ටවුන් එකේ ඉන්නේ. එතනින් දකුණු පැත්තට යන්න ඕන අපි මාතලේ පැත්තෙන් යන්නේ නැහැ නේ. එතන මාතලේ පැත්තට මෙතනින් දකුණට යන්න ඕන මචං. ඒ වස්සේම දාගමු. යන්නේ අපි ලස්සන සීනරි එකක් පැත්තෙන් යන්නේ මාතලේ පාර කොහොමද ලස්සනද දන්නවද නේ මාතලේ පාරෙන් ඉතින් යන්නේ කොල්ලෝ ටිකක් යනවා ආතල්ලගේ බයික් එකේ වෙසක් බලන්න මං හිතන්නේ බලමු මේ පාරේ හම්බ වෙන්නේ මොනවද කියලා මචං දන්සල් වගේ ඒවා සෙට් වෙන්නේ ඉස්සරහ දන්සලක් නෙමෙයි නේ පාර හදන මං හිතේ දන්සලක් කියලා
එදා සීගිරි ඉඳන් ආවේ මේ පැත්තේ මතකද? සීගිරි ඉඳන් ආවේ මේ පැත්තේ මතකද කියලා හෙව්වා. ඈ? පාර්තිකේ කෙලිම මචං කෙලිම වත්තේගෙමින් ඇල්කඩුවට සෙට් වෙලා ඇල්කඩුව පැත්තෙන් මාතලයට කරගෙන පාරක් මේක. අපේ පැත්තෙන් නම් මැනිකින නැගද්දි මේ පැත්තෙන් යන එක ළඟයි. නැත්තම් මේ කටුගස්තොරට ගිහලා යන්න පුළුවන් මේ පැත්තෙන්. ඒක වටයක් ටික. ඉතින් මේ පැත්තෙන් අපි රවුමක් දාමු කෙලිම. මේ පාරේ වංගු වැඩි මචං. තනිකර වංගු තමයි ආයේ තියෙන්නේ. පාරත් අපි සාමාන්‍යයෙන් වෙසක් එකට මේ සීගිරට තමයි ගියේ දිගටම. ඒ පාර නම් ගියේ අර එහා පැත්තෙන් ගියා අලතුගොඩ පැත්තෙන් ගියේ. මේ මාර දන්සල් ලෝකයක් සෙට් වුණා නැත්තන ගිය පාර. යාළු සෙට් එක ගියා. මේ පාරත් මේ යන්නේ සීගිරිය තමයි. ඉතින් සීගිරිය ගිහිල්ලා පොඩ්ඩක් ඉඳලා දන්සල් ටිකක් එහෙම බලලා හෙට ඉන්න තමයි අයිඩියා එකක් තියෙන්නේ. බලමු යතර මොන වගේ එකක් සෙට් වෙයිද කියලා. ෆයිඩ් රයිස් දන්සල් නම් ඉතින් යන ගමන් කන්න බෑ තිබ්බොත් එහෙම මොකද වෙලා යනවනේ. හෙට එන ගමන් තිබ්බොත් බලමු. දැන් ඉතින් යන තැනක අඩු සෙනඟ දන්සලක් බලලා ඉතින් සෙට් වෙමුනේ. බලන්න මචං view එක කොහොමද කියලා. ආ පැත්තේ තියෙන වෙල්ලාල් තියෙනවා, කඳු තියෙනවා. මාරම සීනරි view එකක් තියෙන මේ මාතලේ ඉඳන් මේ සීගිරට යන පාරේ. සක්කෝඩුවක් කලවනවා කට්ටිය. බාන කී දෙනෙක් යනවා කියලා මචං ආයේ ගෙලින්ම වෙසක් බලන්න තමයි කට්ටිය සෙට් වෙලා යන්නේ ඉතින්. පාරේ තාම දන්සලක්වත් සෙට් වුන්නේ නැහැ නේ වචන් තියෙන විදියට. දැන් ඉඳලා බලන්න අර පාරේ නම් අම්බානක ළඟ දන්සල් මේ විනාඩි දෙකෙන් දෙකට වගේ දන්සල් සෙට් වුණා. මේ පාරේ තාම එක දන්සලක්වත් සෙට් වුන්නේ නැහැ නේ. මාතලයට එනකම් මෙහෙම යන්න වෙයිද දන්නේ නැහැ නේ මාර කේස් එක. අපිත් නිකන් අර බයික් සෙට් එකත් එක්කම යනවා වගේ නේ. ඔන්න ඒත් එක්කම යන්න නිකන්. අන්න දන්සලක් අන්න දන්සලක් අන්න දන්සලක් කල් දන්න දන්සල පාන් තියෙන පාන් කන්න බෑ. පාන් කනවද නෑනේ. පාන් කන්න බෑ මචං. දැන් වෙන මොනාරි කව පොඩි කොල්ලෝ සෙට් එකක් බයිසිකල් වලින් දන්සල් රවුමක් දාන්න යන්නේ සුබෙරි. ඕවා තමයි කරන්න ඕනේ. ඔන්න මචං ඔය ඉස්සරහින් තියෙන පන්සලක් පේනවද දන්නේ නැහැ. මෙන්න මේ වෙල්ලාවේ තියෙන්නේ. මේ වෙන වෙල්ලාවත් එක තියෙන සන්ලයිට් පන්සල තියෙන්නේ. අර තියෙන සන්ලයිට් ඇඩ් එකේ පන්සල.
ඉස්සර සල්ලයිට් ඇඩ් එකක් ආවේ. සල්ලයිට් ඇඩ් එකක් ආවේ. ඒ පන්සල මේ තියෙන. අර සල්ලයිට් ඇඩ් එක පන්සල පෙන්නන්නේ. ඒක තමයි මේ තියෙන. එන පරණ ඇඩ් එකක් ආවේ මතකද? අන්න මචං පවන් දන්සලක් තියෙනවා වත් දෙකම පැතින් එද්දි තිබ්බා. මේ වීඩියෝ එක දාද්දී නම් ඉතින් ඔයාලට බයි බයි. පොඩි උන් දෙන්න දන්සල් වදින්නේ නේද කොහෙද? හරි මචං මෙහෙම ගිහිල්ලා අතන දන්සලක්ද මන් දන්නේ නැහනේ. දන්සලක් නැති නෝනේ. එතන මොකක්ද දන්නේ නැති. අයිස්ක්‍රීම් නේ සුදු. අයිස්ක්‍රීම්ද නෑනේ. කේක් කෑල්ලයි වුණාද මොනවද කරන්නේ? නැවතිලා යන් එහෙනම්. ඒක නම් වැඩිය සෙනගක් නෑ මචං. ඉක්මනට යන්න පුළුවන්. ඉක්මනට දාලා බලමු. කේක් කෑල්ලයි මොනවද දෙන්නේ බලමු. සරම් බයික් කියලා. මොනවද දන්නේ? කේක් කෑල්ලයි මොනවද දෙන්නේ? කේක් කෑල්ලකුයි මොනවද දෙන්න බලමු. මොනවද දන්නේ? ඔයා ගන්නද? වයින් ඔන්න මචං එහෙනම් අපි සුපිරි කේක් කෑල්ලක් එක්ක චොකලට් ඩ්‍රින්ක් එකක් තිබ්බා මරුවේ ඒක. අම්මලා ඉතින් මං ඉතින් බස් එක ඕන්න නැගේ වල ට්‍රිවිල් එක ඕන්න එකනේ. මේ ට්‍රිවිල් සෙට් එකක් යන්න යන රවුමක් දාන්න ආතල් එකේ. මේ අරගෙන මරුවේ කේක් කෑල්ලත් එක්ක මේ චොකලට් එක පාට රායි. අර චොකලට් ඩ්‍රින්ක් එක මාරම රායි ආයිති. අපි එහෙනම් යන් ඊළඟ දන්සලට. අපි දැන් කීයකින් කෑවද? දෙකකින්නේ. අයිස්ක්‍රීම් එකයි කේක් කෑල්ලයි චොකලට් ඩ්‍රින්ක් එකයි. බලමු ඉස්සරහ මොනවද තියෙන්නේ කියලා හිමිට ගිහලා. මේ පාරේ ඉතින් මේ පාඩුවේ යන්න බලන්න නිදහස් පාරක් කරහෙට්ට යනකම්ම ඒ කියන්නේ මේ සීගරට ගම්ම ලොකු ට්‍රැෆික් එකක් එන්නේ. ආයේ ඉතින් මාතලේදී පොඩ්ඩක් ට්‍රැෆික් එකට වුණා තමයි තියෙන්නේ. වත් එකේ මාරේ මේ වත් එකේම නේ මේ අල්කඩුවනේ ඊළඟට එන්නේ. අල්කඩුව පැත්තට සෙට් වෙලා මාතලේට යනකම් තියෙන එකද ටික අවුලක් නැහැ. මාතලේ පොඩ්ඩක් ට්‍රැෆික් එකට අහුවේ මචං සමහරට.
උලම් පාරක් වදිනවා. ඉතින් මාරම කෝල් වෙනවා. ඒ කියන්නේ අවුවත් වැඩි නෑ සාමාන්‍යයෙන්. අද ලොකු රස්නයක් නෑ. උලම් පාරක් වදිනවා. ඉතින් මරු ඈ. ඉතින් මාර සනීපයක් තියෙන එකට යද්දි බයික් එකේ. වෙසක් බලන්න යනවා නම් ඒ වගේ යනවා නම් මචං බයික් එක තමයි යන්න ඕනේ. නැත්නම් වාහන ලියොත් අමාරුයි. මොකද අපි කලින් වාහන වල ගිහිල්ලා ඉරලා ට්‍රැෆික් එකට වුණාම එපා වෙනවා. මචං එන්න ගියාම බයික් එකක් තිබ්බොත් එහෙම මෙහෙන් දාලා යන්න පුළුවන් කොහොම හරි. ඒකින්ද බයික් එක මේ වගේ ට්‍රැවල් එකක් කරන එක වෙලම ආතල් එකක් මචං. ඒක අර වාහනේ කරවට අමුතුම ෆීල් එකක් තියෙනවා. ඒක ගිහිල්ලා බලන්න ඕනේ. මොකද නිදහසේ තියෙන ඕන තරගේ නවත්තන්න පුළුවන් උලම් පාරක් වැඩිගෙන ඒ තියෙන වයිබ් එක අර නිකන් මේ අමුතුම වයිබ් එකක් මචං. මේ දවස්වල අනික යද්දි පොඩක් පරිස්සමෙන් යන්න ඕනේ මචං. මොකද මේ සමහර කට්ටිය කාගෙනත් එනවනේ වාහන එන්න කෙලගෙන එනවා වාහන. ඉතින් අපි ඉතින් හෙමීට පාඩුවෙන් හෙමීට ගියා නම් හරි පාරෙන් බලාගෙන හරියට යන්න අවදානේ. මොකද අපි අවදාන නැතුණාට මම මේ ළඟදිත් දැක්ක මේ පාරේ යන කොල්ල තුන් දෙනෙක් නිකන් කාර් එකකින් නින්ද ගිහලා හප්පන් යනවා ඉතින්. ඒ වගේ ඉතින් වෙන්න වෙන අනතුරු වෙන්න පුළුවන්. අපි ඉතින් හොඳ අවදානෙන් යන්න ඕනේ මචං මේ පාරේ යද්දි. මේ වගේ වංගු හින්දා ඉතින් මේ පව් කරන්න යන්න නැත්නම් හෙමීට යන්න. මොකද වංගු වැඩිනේ. අම්මට සියද වෙඩින් එක්කත් තියනවා මෙන්න. පේනනේ වංගු පාරක්. හැබැයි පට්ට ලස්සනයි මචං view එක. ඇවිල්ලා බලන්න මේ මාතලේ පැත්තෙන් යන්න සීගිරිය යද්දි ආයෙදි මාරම view එකක් සීනරි එකක් ගන්න පුළුවන් ඔයාලට යන view එකේ රෝඩ් එකේ. පවුල පිටින් යනවා විසක් බලන්න. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ තියෙනවා මේක මාතලේ ටිකට්ටුව. මම හිතන්නේ මේ ඇල්කඩුවට ළඟයි දැන් අපි. තව ටික දුරක් ගියාම ඇල්කඩුවට තමයි මචං මේකෙන් වැටෙන්නේ ගිහිල්ලා. සීගිරිය නම් මං හිතන්නේ ලොකු මේ දන්සල් ටිකක් තියෙයි. මොකද ගිය පාරක් තිබ්බා. ඉතින් දඹුල්ලිනා සීගිරිය නම් මාරම දන්සල් තෝගයක් තිබ්බේ. මේ පාරත් මං හිතන්නේ තියෙයි. මොකද මාතලේ බහුවල සීගිරියම ලොකු දන්සල් තෝගයක් තිබ්බා මචං. මේ ටික අනිවාර්යෙන් අවුවේ අපිට යද්දි අනිවාර්යෙන් අද. සාමාන්‍යයෙන් අනිවාර්යෙන් මේ පැත්තේ ලොකු දන්සල් තියෙනවා සාමාන්‍යයෙන්. අපි අද නුවර පැත්තේ ටවුන් එකේ ට්‍රවුම ගියවනම් මාර දන්සල් ටිකක් තියන්න තිබ්බා. අම්මට සිරි. ආයේ මොනවද? බර්ගර් දන්සල් තිබ්බා. ඒතර මේ හාල් දන්සලකුත් මම දැක්කා. මං හිතන්නේ 20 ගාවලකුත් දාලා තිනවා හාල් දන්සලක්. මම හිතන්නේ ඒකට සෙනගේදී කට්ටිය ඒ වගේ තියෙනවා ගිහිල්ලා වැලුවොත් එමේ ඉතින් කට්ටිය ඉන්නේ අම්බානක. හෙට ගෙදර ගියාම ආපහු නුවර පැත්තේ රවුමක් දාන්න ඕනේ මචං. මේ නුවර පැත්තේ ගිහලා රවුමක් දාන්න. නුවර පැත්තේ දන්සල් ටිකත් එක්ක පොඩ්ඩක් ගිහිල්ලා එන්න. අවුව අඩුයි කියවට අඩුමක් නැහැ. සාමාන්‍ය ගන්න තියෙනවා. අර මේ බයික් එකේ හුලම් පාර වදිද්දි මේ එච්චර තේරෙන්නේ නැහැ අවුව තියනවා කියලා. ඉතින් අවුව අර හුලම් පාරත් එක්ක පොඩ්ඩක් ඒ සනීපෙට අවුව වැඩි දැනෙන්නේ නැහැ. ඊයද්දි නම් ළඟ ළඟ ට්‍රැෆික් එකේ නවතිලා යන්න ගියොත් තමයි ඉතින් අවුසාර දැනෙන්නේ. මට නිකන් හිතෙනවා මෙන්න මේ හරිය නිකන් දන්සලක් තියනවා කියලා වගේ. ඒ තියෙද්ද දන්නේ නැහැ. නිකන් ඉස්සර එකක් තියෙන්න ඕනේ වගේ නිකන් අමුතු මේකක් කියනවා. බලමු තියා අම්මට දෙලේදී. සුබ් දන්සල. බොනවද? වා බොනවද?
නෑ මචං සුප් දන්සලක් තිබ්බා. පාර බලන්න නැතුව දානවා ඉතින් අය. ඉස්සරහා ගෙලින්ම වැටෙනවාම මං හිතන්නේ මේ මාතරේට ලං වෙද්දි ටිකක් තියෙයි මේ වත් එකම හරිය ඇල්කඩුව හරියදී පොඩ්ඩක් තියෙයි මං හිතන්නේ තව ටික බලමු ඇල්කඩුව ටවුන් එක පැත්තට ගිහලා කොහොම වේද දන්සල් තියනවද කියලා සෙට් වෙනවද කියලා පොඩ්ඩක් චෙක් කරමු අපි. අඩු එකක් නම් ටිංගලා දන්සල්ට ගියා දන්සල වැඳගෙන ගියා. මේ හරියට ගිය පාර නම් තිබ්බ දන්සලක් මචං හැබැයි නැද්ද කොහොද මේ පාර. මෙතන ඉස්සරහා වගේ මම දැන් මතකයි ගිය පාර යද්දී තිබ්බ දන්සලක්. මේ පාර මං හිතන්නේ නෑ සමහරට හෙට දෙනවද දන්නේ නැහැ හැබැයි. හදලත් මුත් කළා නෑ බලමු ඉතින්. දැන් මචං අපි ඉස්සරහා ඇල්කඩුව පැත්තට තමයි යන්නේ. ඇල්කඩුව හරිය තිබ්බොත් තියෙන්න පුළුවන්. නැත්නම් ඉතින් ඇල්කඩුව පවු කරලා ටිකක් තියෙන්න පුළුවන්.